ජීවිතේට එන හැම ප්‍රශ්නයක්ම බාධකයක්ම අපේ ජීවිතවලට එන්නේ ඒවට අපි කොහොමද උත්තර හොයන්නේ කියලා බලන්න. මේ ජීවිත ප්‍රහෙලිකාවේ අපට අනපේක්ෂිතව ලැබුණ ගැටලුවක් විසඳපු විදිය තමයි අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. ඉතින් අද අපේ කතාවේ කතානායකයා වෙන්නේ මෙන්න මේ සර්විස් සෙන්ටර් එකේ අයියා. අපි එදා උදේම අයියව ඉස්කෝලේට දාලා ඔස්පිටල් එකට යන ගමන් හිටියේ. ටික දුරක් යනකොටම තාත්තා වාහනේ නතර කරා. අපිට ඒක ලොකුවට තේරුම් නැති වුණාට වාහනේ නැවතුවට පස්සේ තමයි අපි දන්නේ එක රෝදයක පැච් එකක් කියලා. වෙනතන බලන්න වෙයි කියලා හිතලා බල්ලෙකුත් තියාගෙන සර්විස් සෙන්ටර් එක ඉස්සරහා හිටගෙන හිටියේ අයියා කෙනෙක්ගෙන් ඇහුවා මේ හරිය වෙන තැනක් නැද්ද කියලා. ඉතින් එයා කිව්වා මෙතනින් දැන් මේක කරගන්න පුළුවන් කියලා. Bawa dekat. Amma katin bawa deh. Amma katin. Hai kita. Ali na ya. ඉතින් ටියුබ් එක අරගෙන හොඳට බලලා කිව්වා මේක දැම්මොත් ආයේ අනතුරක් වෙන්න පුළුවන්. ටියුබ් එකේ ගෙඩි ඇවිත් තියෙන්නේ වෙන එකක් දාගන්න කියලා. ඉතින් අපි සල්ලි අරගෙන ආව ගමනක් නෙමෙයිනේ මේක. ඒ ප්‍රශ්නෙට උත්තරේ ගෙනාවේ නංගි. එයා ළඟ තිබිලා අවශ්‍ය මුදල දුන්නා ටයර් එක මාරු කරගන්න කියලා. වැඩේ කරන අතරේ අයියා කතාව. එයාගේ සුරතලාගෙන. ඒ අයියත් ගමේ ගිහින් උදේ ඇවිත් තියෙන්නේ. ඒ එනකම්ම මෙයා කාලා නැතිලු. මෙයා නිසාම ගිය ගමන් ආවලු. හපන්නේ නෑ කියලා දැනගත්තාම වටේ කැරක් ඉඳලා මම ටිකක් ලං වුණා දෝණි එක්ක. ඔන්න බලන්නකො හොරතලේ කොහොමද කියලා. ඔන්න එතකොට නම් මම බය වුණා. මොකද දෝණි මගේ යතේනේ. මම හිතුවේ මාව බිම පෙරලා ගනී කියලා. ඒ දෙටි වැඩේ ඉවර වෙලා තිබුණේ. රෝදේ හයි කරන ගමන් මං හිතුවේ ගොඩක් වෙලා යයි කියලා.
වැඩේ ඉවර නිසා ඒ අයියටත් ස්තුති කරලා අපි හොස්පිටල් එකට ගියා. අක්ෂිසායනයට ගියේ කලින් දිනයක් දාගන්න ඕන කිව්ව නිසා අපි ආයමත් හැරිලා ආවා. එදා දවසේදී මට හිතුණ දේ තමයි අපි නිවැරදිව ජීවත් වෙන තාක්කල් මේ විශ්වය අපට උදව් කරනවා කියලා. අපිව ආරක්ෂා කරනවා කියලා. අපට යම් දෙයක් අහිමි කරලා තවත් දෙයක් අපට දෙන්නේ ඒක අපට අවශ්‍ය නිසා. ඉතින් මේ විශ්වයට ගොඩක් ස්තුතියි. අපට ලැබෙන හැම දෙයකටම. ඒ වගේම ආදරේ මේ විශ්වයටම. ඔයා ආස තැනක හිත නතර කරලා පොඩ්ඩක් හිතලා බලන්න. අපට ඕන කියලා පොළොවේ පස් කකා අඬලා ඊට වඩා කොයිතරම් හොඳ දේවල් දැන් ඔයාට ලැබිලා තියෙනවද කියලා. එහෙම හිතෙනවා නම් ඔයත් හරි වාසනාවන්තයි. ඔයාටත් මේ විශ්වයේ පිහිට තියෙනවා. පුළුවන් හැම වෙලාවෙම මේ විශ්වයට ස්තුති කරන්න. එහෙනම් ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් සුබ දවසක්. ස්තුතියි විශ්ව මාතාවට අපිව ආරක්ෂා කරනවාට.